ලාංකීය දේශපාලනයේ තිරයේ පිටුපස කතා බොහොමයක් සිදු වෙද්දී රටේ අනාගතයට සුබවාදී ලකුණක් ලැබූ තීරණාත්මක හමුවක් පසුගිය 13 වෙනිදා කොල්ලපිටිය පස්වෙනි පටමගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පෞද්ගලික නිවසේ සිද්ධ වුණා කියලා දැන් රටම දන්න රහසක්. වසර ගණනාවක් පුරා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයනුත් මේ රටේ බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාවත් බලා සිටි හමුවට එක්ුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතා සුහදශීලී අයුරින් පැවති මේ හමුවට පාර කැපුණේ සමගි ජන බලවේගයේ සභාපති කබීර් හෂීම්, රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ සජ්ජබ එජාප එකමුතුවේ පෙරගමන් කරුවෙකු ලක්ෂ්මන් පොන්සේකා මහතාගේ මැදිහත් වීම නිසා කියලායි වාර්තා වෙන්නේ. මුලින්ම කතාවට යමු. රනිල් වදුට සජිත් මුලින්ම කළේ රනිල්ගේ සුව දුක් විමසීම. සිංගප්පූරුවේදී හෘද සැත්කීමට භාජනය වී සුව ලබමින් සිටි රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය සිදු කළ ප්‍රතිකාර ගැන තොරතුරු විමසූ සජිත් ප්‍රේමදාස ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. රනිල් වික්‍රමසිංහට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා වූ ශිවදාසන් මහතාද සජිත්ගේ මිත්‍රයෙකු වීම නිසා ඔහු පිළිබඳව සජිත් මතකය අවදි කළේ සංවේදී කරුණක්ද සිහිපත් කරමින්. ඔය ඩොක්ටර් ශිවදාසන් හරිම දක්ෂයි. මිනිස්සු දහස් ගණනක ජීවිත බේරලා ඇති. අනේ ඒත් එයාගේ පුතා අඩු වශයෙන් නැති වුණා. මම හිතන්නේ ඒත් හાર્ට් ප්‍රශ්නයක්. පසුගිය අරගල සමයේ රනිල්ගේ එම පෞද්ගලික නිවසට ගිනි තැබීම නිසා එහි තිබූ පොත්පත් විශාල ගණනක් විනාශ වුණා. අපි සියල්ලෝ මේ කතාව දන්නවා. රනිල් සජිත්ව කැටව ගියේ එදා ගින්නට හසු නොවි ආරක්ෂා වූ පොත්පත් ටික පෙන්වන්නට. මගේ අම්මගේ තාත්තගේ වගේම මගෙත් මෛත්‍රීගෙත් පොත් ගොඩක් තිබුණා උඩ තට්ටුවේ රාක්කවල. ඒව ඔක්කොම විනාශ වුණා. ඉතුරුනේ මේ කාමරේ තිබුණ මේ පොත් ටික විතරයි. මට දුක විනාශ වෙච්ච සමහර පොත් එළිය හොයා ගන්නවත් නැහැ. ඒ කතාබහෙන් අනතුරු දෙදෙනාගේ අවධානය යොමු වුණේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැනයි. එහිදී රනිල් සජිත් කියා සිටියා මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නොමැති නිසා තරුණයින් සහ දක්ෂයින් එක් කරගන්මින් වෙනසක් ඇති කිරීමට නායකත්වය දෙන ලෙසට ඊට තමන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව රනිල් වික්‍රමසිංහ මහත්තයා අවධාරණය කරලා තියෙනවා. පැය දෙකක් විතර මේ දෙන්නගේ සාකච්ඡාව තිබුණා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. This is Lakmawa News.